මේ බාහිර ලෝකයේ පදනම් කරගෙන ඇතුළාන්තයේ අවුල් නොවන ආකාරයට ගනුදෙනු කරන්න අපි දක්ෂ වෙන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට බැරි එක දෙයක් තමයි ඒක. අරමුණු ප්‍රතිබද්ධව හැම වෙලාවකම ඔබ තුල ඇති වෙනවා මහ විශාල ගැටුම්කාරී බවක්. ප්‍රතිචාර නොදක්වනවා කියන එක නෙමෙයි. ඒ ගැටුම්කාරී බව නෑ. හොඳට බලන්නකෝ ගැටුම්කාරී බවකින් තොරව ප්‍රතිචාර දක්වන්නකෝ. හැබැයි ගැටුම්කාරී බවකින් තොරව ප්‍රතිචාර දක්වනකොටත් හික්මෙන් නැත්තම් එක්කෝ අතහැරලා අවවාද කරන්න ඕනේ. එක්කෝ අතහැරලා දාන්න ඕනේ. ওই දෙකෙන් එකක් කරන්න ඕනේ. එතකොට අපේ ප්‍රවාහය මොකද්ද? මුලින්ම උපසමයකින් ප්‍රතිචාර දැක්වීම, දෙවෙනි එක හොඳට මේව පාවිච්චි කරන්න ජීවිතේ. උපසමයකින් ප්‍රතිචාර දැක්වීම, දෙවෙනි එක තමයි මේ ගත කරන ජීවිතේ සංස්කාරයන්ගේ කුසලාර්ථය මතු කරලා දක්වන එක. දෙවෙනි එක සංස්කාරයන්ගේ අකුසලාර්ථය මතු කරලා දක්වනවා. පළවෙනි එක තමයි කොහොමද ප්‍රතිචාර දක්වන්නේ? පළවෙනි එක තමයි උපසමගතව ප්‍රතිචාර දක්වන ජීවිත හරිය වටිනා ඒවා මේවා. උපසමයේ දෙවෙනි එක කුසලාර්ථය මතු කරලා අනේ මෙහෙම කළාම හරියට පිං. මේ කුසලේ දන්නවද මෙහෙම විපාක තියෙන එකක්. ඔය විදිහට කතා කළාම ඔය විදිහට වැඩ කළාම දන්නවද ඒකෙන් පුදුමාකාර කුසලයක් රැස් වෙන්නේ කිය කුසලාර්ථය මතු කර කියනවා. ඊට පස්සේ ඒකෙන්වත් හරියන්නේ නැත්නම් අකුසලාර්ථය මතු කර කියනවා. මේ විදිහට වැඩ කරපු අය මෙහෙම නිරේ ගිහින් තියෙනවා. මේ විදිහට වැඩ කරපු අය මෙහෙම പ്രേත ලෝකවල මේ ජීවිතේ පිරීලා යනවා. වම කරන්න එපා. කියන එක අකුසලාර්ථය මතු කර කියනවා. ඊට පස්සේ හතරවෙනි එක මොකද්ද අපේ ක්‍රමේ? හතරවෙනි එක තමයි පින්වත්නි අවවාදේ නවතා අතහැර දානවා. ඒක බුද්ධ ශාසනය කියන්නේ මරලා දැම්මා කියන එක. අර පෙස්ස කියලා කෙනෙක් ඇත්තු දමනීක ආශ්‍රය හදපු මිනිස්සෙක් කියනවනේ හීලෑ කරන්න බැරි වුණොත් එහෙම කරන්නේ මරලා දාන එක කියලා. බුද්ධ ශාසනයත් ඒ වගේ කියලා බුදුරජාණන් වහන්සේ මේ ධර්ම කාරණා මතු කර පෙන්නන්නේ. හැබැයි මේ උපසමයකින් ප්‍රතිචාර දැක්වීමෙන්ම ඇත්තටම බුද්ධිම බොහොම ඥාන සම්ප්‍රයුක්තයි න ะ. හරි හික්මීමකටපත් වෙනවා. ඕකට මම ලස්සන දෙයක් කියන්නම්. අපේ මේ දවස්වල මං වැඩ ඉන්න තැන වස් සමාදන් වෙලා ඉන්නවා අපේ නායක ස්වාමීන් වහන්සේ නමක්. අරිය ධම්ම නායක ස්වාමීන් වහන්සේ කියලා. උන්වහන්සේ බොහොම සත්පුරුෂ කෙනෙක්. ඉතින් උන්වහන්සේ මේ දවස්වල මං වැඩ ඉන්න තැන වැඩ ඉන්නේ. ඉතින් උන්වහන්සේ මට අපිට ලස්සන දෙයක් මේ පහුගිය දවසේ කිව්වා. උන්වහන්සේ ඔය වයසයි. උන්වහන්සේ බොහොම සිහිනුවන තියෙන සනස නමක්. උන්වහන්සේ මතු කළා ලස්සන දෙයක්. උන්වහන්සේ තමයි ඒ කාලේ වැඩ හිටිය අපේ මඩිහේ මහානායක හඳුරන්ගේ ලිපි ලියලා තියෙන්නේ. උන්වහන්සේ කියනවා මේ නායකහරු තමයි ලියන්නේ. මඩිහේ මහානායක සනස හරියට ඇසුරු කරපු කෙනෙක්. උන්වහන්සේගේ ලිපි ලියන්න උන්වහන්සේව නිතර යොදාගෙන තියෙනවා මේ මඩිහේ මහානායක සනස. ඉතින් දවසක් මේ පොඩි ස්වාමීන් වහන්සේලා එකතු වෙලා පුංචි ස්වාමීන් වහන්සේලා එකතු වෙලා ඔය පොඩි අය එක ඒවට තට්ටු කර කවි කියනවලු මේවා කියනවලු. මේ පුංචි අය එකතු වුණා මෙහෙමනේ පිරිවෙන් වල එහෙම පොඩි අය ඒගොල්ලෝ එකපාර ශික්ෂණයකටපත් වෙන්නේ නැහනේ. කාලයක් යනවා. දැන් අපි පැවිදි ජීවිතේ අපි අවුරුදු 10 11 පැවිදි වෙච්ච අය. එතකොට ඒ කාලේ ඉඳලා අපිට තියෙනවා වෙනම පරිචයක්. සාමාන්‍ය කෙනෙකුට නැති පරිචයක් තියෙනවා. ඕගොල්ලෝ මේ බණහන් පටන් ගත්තේ තව අවුරුද්දක් දෙකක් 3ක් 4ක් ඇති. ඕගොල්ලන්ට වඩා අපි බොහොම බාලයි ලාබාල වියේ තමයි ඉන්නේ සමහර අවකාශයන් වල සමහර අයගේ වයසට සාපේක්ෂව මම කියන්නේ. දැන් මට අවුරුදු 26ක් වෙනවා. 36ක් වෙනවා. එතකොට 36ක් කියන්නේ පැවිදි ජීවිතේට සාමාන්‍ය 25ක් විතර වෙනවා. පැවිද්දට. එතකොට මගේ වයස අවුරුදු 36ක් විතර. එතකොට ඒක ඇතුලේ ඔයාලා මේ ධර්මයට ඇවිල්ලා ඊයේ පෙරේදා අත්දැකීම් තියෙන. අවුරුදු පරිම අවුරුදු 5ක් ඇති. අපි 25ක් එක සංඝ පිරිස ඇසුරු කරලා ආරාම ඇසුරු කරලා කුටි සෙනසුන් ඇසුරු කරලා එක සංඝ පිරිස ඇසුරු කරලා තිනවා. ඒකේ අත්දැකීම් ඔය පින්නතුන්ලා මුළු ජීවිත කාලෙම හිටියත් ගන්න බෑ. එච්චර අත්දැකීම්. වනවාසී ස්වාමීන් වහන්සේලා කැලෑවල අය ආරණ්‍යවල අය එක ස්වාමීන් වහන්සේලා සම්මග ඇසුරු කරලා ඒකේ ධර්ම ඉගෙනගෙන ලොකු අත්දැකීම් පරාසයක් ඇතුලේ අපි මේ බණ කියන්නේ එකපාරම ධර්මාසනේ වාඩි වුණා නෙමෙයි. ඉතින් ඒ වගේ අර අලුතෙන් පැවිදි වුණාට පස්සේ ඔය පැවිද්ද හුරු නැතුනම හරි ටිකක් ഘോഷාකාරයි. ඉතින් දවසක් මේ පුංචි ස්වාමීන් වහන්සේලා එක ඒවට තට්ටු කර මේ එක සද්දබද්ද කරනවලු. නිකන් සින්දු කියනවා කවි කියනවා වගේ ඒවා කියනවලු. එතකොට අර මණ්ඩිහි මහානායක සානස් එතනට ඇවිල්ලා බලාගෙන හිටියලු. එතකොට කියන්නේ ශබ්ද වෙනවනේ. ඊට පස්සේ උන්වහන්සේ මද හිනාවක් පාලා කිව්වලු මේක සංඝ දැක්වීමක් නේද කියලා. එච්චරයි කිව්වේ කියනවා. මද හිනාවක් පාලා කිව්වලු මේක සංඝ දැක්වීමක් නේද කියලා. එච්චරයි කිව්වේ කියනවා. දැන් මේ සංඝයාගේ මේක දැක්වීමක් කියන එක කියන්න තමයි රඟ දක්වනවා වගේ එකක්. ඒ වගේ අර්ථයක් මතුවෙන ආකාරයට ඒක උපහාසාත්මක භාවයක් නේ ප්‍රකාශය. මේක මේ සංඝයාගේ සංඝ දැක්වීමක් නේ. එදායින් උන්වහන්සේ කිව්ව ලස්සන දෙයක්. ඒ වචනින් පස්සේ කවදාවත් ඒ ආරාමේ ඒ කුඩා ස්වාමීන් වහන්සේලා අතර ඒ උපසමයකින් ප්‍රතිචාර දැක්වීමේ ශික්ෂණයට පත් වෙන එක හොඳ ප්‍රවණතාවයක්. අද එහෙම බෑ. අද සංයමයකටපත් වුණා වගේ ගිහියෝ ඉන්නවා. එහෙම ඇතුලේ නිවිලා නැහැ. ඇතුලේ කිසිම උපසමයක් නැහැ. අවුල් වෙච්ච ඇතුළාන්තයක් තියෙන්නේ. නිරවුල් වගේ එළියට පෙන්නනවා. කතා කරන විදියෙන්, වන්දනා කරන විදියෙන්, ඇවිදින විදියෙන් එමෙ පෙන්නනවා. හොඳටම අවුල් ඒ වුණාට.
ඉතින් ඒ වගේ අර අපේ හොඳට මේ ජීවිතේට ගන්න එකක් තමයි උපසමගතව ප්‍රතිචාර දැක්වීම. දෙක තමයි කුසලාර්ථ ඉස්මතු කොට ප්‍රතිචාර දැක්වීම. තුන්වෙනි එක තමයි අකුසලාර්ථ ඉස්මතු කරලා ප්‍රතිචාර දක්වන එක. පස්වෙනි එක හතර ඊළඟ එක අනුශාසනාව නතර කරලා දාන එක. හතරවෙනි එක. ඕකම gedara පාවිච්චි කරලා බලන්න. gedara පාවිච්චි කරලා බලන්න. එකපාරටම අර අන්තිම එක කරන්නත් එපා. ඒ නිසා මේවා හරීම වැදගත් දේවල් ජීවිතේට. දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවෙන් නිවෙන්න දුක ඉවර කරගන්න උවමනාවක් තියෙන කෙනෙක් නම් දුකේ නිමාවක් පිණිස උවමනාවක් තියෙන කෙනෙක් නම් ටික ටික ගුණධර්ම දියුණු කරන්න.